ඕනේ ඉතින් වෙනද වගේ මටත් මගේ channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් එකතු කරගන්නවා. ඔන්න අද මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම වැදගත් වෙන විදිහේ වීඩියෝ එකක්. එහෙනම් ඉතින් අපි බලමු මොකක්ද කියලා. ඉක්මනටම එද්දාමයි ඉතින් පිම්පල් වලට ස්ථිරම විසඳුමක් අරගෙන තමයි අද මම ආවේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව අමතක නොකර subscribe කරන්න කියලා ආදරෙන් ඔයගොල්ලෝ හැමෝටම මතක් කරන ගමන් අපි වැඩි කතාවක් නොකර අද වීඩියෝ එකට එන ඉක්මනට යමු. හරි ඔන්න ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් දෙනෙක් මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ පිම්පල් ප්‍රශ්නේ. ඉතින් ගොඩාක් දෙනෙක්ට මේ පිම්පල් වෙන්න බලපාන හේතුවක් තමයි මේ වන විට අද වන විට මේ තෙල් සහිත ආහාර ගොඩාක් විදිහට අධික ලෙස ආහාරයට ගැනීම, ඒ වගේම තමයි බ්ලීචින් අඩංගු නිෂ්පාදන යූස් කිරීම, ඒ වගේ දේවල් තමයි මේ පිම්පල් වලට බලපාන හේතු. එහෙම නැත්නම් normally සාමාන්‍ය සමහර අයගේ පිම්පල් ඒගොල්ලන්ගේ අවුරුදු 12 13 වගේ කාලවලදී එනවා. ඉතින් අන්න ඒකට ස්ථීර විසඳුමක් අපි කවුරුත් හොයාගන්න බෑ. අපි කටවත් හොයාගන්න බෑ. මොකද මේක නිරන්තරයෙන් අපිට එනවා. අය ටික කාලයක් තියෙනවා නැති වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ පිම්පල් කියන්නේ. ඉතින් සාමාන්‍ය හැමදාම ස්කින් එකේ පිම්පල් තියෙන කෙනෙක් නම් ඒ තත්ත්වයට මුහුණ දෙනවා. නමුත් ඔයා ඔය බ්ලීචින් අඩංගු නිෂ්පාදනයක් යූස් කරලා නම් එමන් නැත්නම් වැරදි ඔයාගේ ස්කින් එකට ගැලපෙන්නේ නැති නිෂ්පාදනයක් යූස් කරලා ඔයාට මේ පිම්පල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයන් අපිට ඉක්මනින් මග හරවා ගන්න පුළුවන් විදිහක් තමයි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරගන්නේ. ඉතින් අපිට මේකට ස්වභාවික ක්‍රම ඕන තරම් තියෙනවා. ඉතින් ස්වභාවික ක්‍රම වලින් අපිට අපේ පිම්පල් ඉක්මනට මග හරවා ගන්න පුළුවන්. නමුත් ඒක අපිට ගොඩාක් දුරට 100% රිසල්ට් දෙන දෙයක් කියලා කියන්න බෑ. මොකද සාමාන්‍යයට ස්වභාවික නිෂ්පාදන හරියනවා, සමහර අයට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අද මම ඔයගොල්ලන්ට කතා කරන්නේ මේ ප්‍රශ්නේ 100% මග හරවා ගන්න පුළුවන් නිෂ්පාදනයක් ගැන. එහෙනම් අපි බලමු මොකක්ද කියලා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ මම මගේ ෆේස් එක මෙන්න මේ විදිහට මාස 3කට විතර කලින් මගේ ෆේස් එක මෙන්න මේ විදිහට පිම්පල් ඇවිල්ලා ගොඩාක් කැත වුණා. ඉතින් ඒකට හේතුව තමයි මම යූස් කරපු ප්‍රොඩක්ට් එකක් හින්දා, වැරදි ප්‍රොඩක්ට් එකක් හින්දා තමයි මගේ ස්කින් එක මෙන්න මේ වගේ වුණේ. ඉතින් මම ගොඩාක් බොරු වෙලා හිටියේ දවස්වල. ඊට පස්සේ මම ඉතින් මේකට ස්වභාවික දේවල් ඕන තරම් යූස් කරා. හැබැයි ඉතින් රිසල්ට් එකක් ආවේ නැහැනේ. ඊට පස්සේ මම හිතුවා ડોක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් ඊට පස්සේ මම ගියා මගේ ස්කින් එක පෙන්වන්න ඩර්මටොලොජිස්ට් කෙනෙක් ළඟට. ඉතින් මම මේ තරත් ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. ඒ තමයි එක තියෙන තලවතුගොඩ බ්ලූම් ස්කින් ක්ලිනික් එකට තමයි මම ගියේ. ඉතින් ඒකෙදි ડોක්ටර් මගේ ස්කින් එක චෙක් කරලා මට හරියන දේවල් මොනවද කියලා රෙකමන්ඩ් කරා. ඉතින් මම යූස් කරපු ප්‍රොඩක්ට් එක ડોක්ටර්ට කිව්වා. ඒ කිව්වට පස්සේ තමයි ડોක්ටර් මට මගේ ස්කින් එකට ගැලපෙන දේවල් ඔක්කොම වෙනස් කරලා ડોක්ටර් මට පිළිවෙලක් හදලා දුන්නා යූස් කරන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න අන්න ඒ දේවල්. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම එතනට ගියාට පස්සේ මගේ ස්කින් එක චෙක් කරලා මගේ පිම්පල් ඇවිල්ලා තියෙන තැන් ඒක ඔක්කොම හොඳට බලලා මට ડોක්ටර් රෙකමන්ඩ් කරා කාබන් ලේසර් ට්‍රීට්මන්ට් එක. ඉතින් මම ගොඩක් පිම්පල් වලින් පිම්පල් වලට මුහුණ දීලා තියෙන කෙනෙක් නම් පිම්පල් වලින් ගොඩක් කරදරයට පත් වෙලා තියෙන කෙනෙක් නම් ඔයාටත් පුළුවන් එතනට ගිහිල්ලා ඔයාගේ ෆේස් එක ડોක්ටර්ට පෙන්නලා ඔයාගේ ෆේස් එකට හරියන ට්‍රීට්මන්ට් ડોක්ටර් කෙනෙක්ට පෙන්නලා අරගනවා. දැන් ගොඩාක් මේ බ්ලීචින් ක්‍රීම් යූස් කරපු අයට ගොඩාක් ෆේස් එක ඩැමේජ් වෙලා තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඩර්මටොලොජිස්ට් කෙනෙක් ළඟට ගිහිල්ලා ස්කින් එක පෙන්නලා නිසි පරිදි ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. ඊට අමතරව සාමාන්‍ය නෝමලි පිම්පල් තියෙන කෙනෙක් නම් මම මෙන්න මේ කේම් ප්‍රොඩක්ට් එක යූස් කරත් අනිවාර්යයෙන්ම දවස් 3ක් වගේ යනකොට ඔයාගේ ස්කින් එක තිබ්බ තත්ත්වයටම පත් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. එහෙනම් ඉතින් අපි බලමු මොනවද කියලා ඉක්මනට. ඉතින් මම මගේ ෆේස් එකට ડોක්ටර් රෙකමන්ඩ් කරපු කාබන් ලේසර් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ ડોක්ටර් මට දුන්නා මාසෙට යූස් කරන ප්‍රොඩක්ට්. ඊට අමතරව මට දීපු ෆේස් වොෂ් එක හින්දා තමයි මගේ ෆේස් එක අපව මට තිබ්බ තත්ත්වයට පත් කරගෙන ලස්සන බ්‍රයිට්නින් ස්කින් එකක් අරගන්න පුළුවන් වුණේ. එහෙනම් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ෆේස් වොෂ් එක මොකක්ද කියලා. ෆේස් වොෂ් එක ගැන මතක් කරන්න දෙයක් තියෙනවා. ඒක තමයි මේක මැජික් එකක් වගේ ෆේස් වොෂ් එක. මොකද මම
මේක යූස් කරන්න අරගෙන දවස් 2ක් 3ක් යනකොට මට මගේ ෆේස් එක සම්පූර්ණයෙන්ම පිම්පල් මාර්ක්ස් දැන් මගහරව ගන්න පුළුවන් වුණා වගේම තමයි මගේ ෆේස් එක හොඳට බ්‍රයිට් වෙලා ස්කින් එක හොඳට ලයිට් වුණා. ඉතින් මේක මට ડોක්ටර් යූස් කරපු මැජික් එකක් වගේ ප්‍රොඩක්ට් එකක් කියලා ඔයගොල්ලන්ට මම කියන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩාක් පිම්පල් වලට මුහුණ දීලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙතනට යන්න ඔයාලට හොඳ ස්ථිර විසඳුමක් අරගන්න පුළුවන්. ඒක අමතරව නෝමල් සාමාන්‍ය පිම්පල් තියෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මම මේ කියන ප්‍රොඩක්ට් එක යූස් කරලා බලන්න. එහෙනම් අපි බලමු වැඩි කතාවක් නකර ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඉතින් මෙන්න මේක තමයි මට ડોක්ටර් රෙකමන්ඩ් කරපු ෆේස් වොෂ් එක. ඉතින් මම මේක මාස 3ක් විතර යූස් කරනවා. ඉතින් මට දැන් නම් මගේ මොනේ පිම්පල් නැති තරම්ම කලින් මේ කියන්නේ මම ඒකට යූස් කරන්න කලින් තිබ්බ පිම්පල් පව මට මේකෙන් නැති කරගන්න පුළුවන් වුණා. ඇත්තටම මේක නම් බෙස්ට් ප්‍රොඩක්ට් එකක් පිම්පල් තියෙන කෙනෙක්ට. මේ ෆේස් වොෂ් එක ඔයාලට ෆාමසි එකකින් අරගන්න පුළුවන්. මම හිතනවා ඕන ෆාමසි එක මේක ඇති කියලා. මේක නම තමයි නයඩම් කියලා. ඉතින් මෙන්න මේක ඉතින් මේක ඇතුළත වෙලා තියෙන්නේ නයිසිනමයිඩ්. ඉතින් ડોක්ටර් මට කිව්වා තමයි පිම්පල් තියෙන කෙනෙක් ගොඩාක් නයිසිනමයිඩ් අඩංගු ෆේස් වොෂ් යූස් කරන්න හොඳ නැහැ කියන එක. ඉතින් නම් ඔයගොල්ලන්ට ගොඩාක් දෙනෙක් ඔය පිම්පල් ආවට පස්සේ නයිසිනමයිඩ් යූස් කරනවා. ඉතින් මේකේ පර්සන්ටේජ් එකක් තියෙනවානේ. පර්සන්ටේජ් එක ගන්න තමයි අපි යූස් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට හිතෙන විදිහට අපි නයිසිනමයිඩ් යූස් කරලා හරියන්නේ නැහැ. ඉතින් ડોක්ටර් මට කිව්වා අපි වැඩි නයිසිනමයිඩ් යූස් කරන්න හොඳ නැහැ පිම්පල් තියෙන ස්කින් එකට. අපි අඩු ප්‍රතිශතයේ ඉඳලා තමයි වැඩි විදිහට යන්න ඕනේ කියලා. ඉතින් මේකේ අඩංගු වෙන්නේ තියෙන්නේ 3% නයිසිනමයිඩ්. ඉතින් ඒකෙන් අපේ ස්කින් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් මේක ඇත්තටම ගොඩාක් හොඳ නිෂ්පාදනයක් වාගේ ෆේස් එකේ තියෙනවා නම් පිම්පල් මම කියනවට මේක යූස් කරලා බලන්න. ඔයාට පිම්පල් මාර්ක්ස් නැති කරගෙන ලස්සන ස්කින් එකක් අනිවාර්යයෙන්ම මේ ෆේස් වොෂ් එකෙන් අරගන්න පුළුවන්. ඉතින් මම මේක යූස් කරලා මාස ගාණක් දැන් ඉවර වෙන්න කියලා ගයි. හැබැයි ඉතින් මේක ගැන මතක් කරගන්න ඕනේ කියලා මට ඔයගලන්ට හිතුණා. ඉතින් ඒ වගේම තමයි මේක වගේ ස්කින් එකට ලැබෙන බෙනිෆිට්ස් ගැන මතක් කරොත් ඇත්තටම මේක help to brighten skin tone and reduce melasma. ඒ කියන්නේ අපිට අපේ ස්කින් එක ලස්සනට බ්‍රයිට් වෙනවා වගේම melasma තත්ත්ව මගහරවා ගන්නත් ෆේස් වොෂ් එක ඔයාලට උදව් වෙනවා. ඒ වගේම තමයි provides deep hydration to restore skin moisture. ඒ කියන්නේ අපේ ස්කින් එක මොයිස්චර් එක. ඒ කියන්නේ මට ඔයාලට මතක් කරන්න ඕනේ මේ ෆේස් වොෂ් එක යූස් කරලා දවස් 2ක් 3ක් යනකොට අර ඩ්‍රයි ගතිය නැති වෙලා ස්කින් එක හොඳට ස්මූත් වෙලා මොයිස්චර් වෙලා තිබුණා මගේ ස්කින් එක. ඒ වගේම තමයි තවත් විදිහට මතක් කරමු gently clearness while effectively reducing excess serum. ඒ කියන්නේ මේකෙන් ඩඩක් කරලා තියෙන සීරම් වලින් අපේ ස්කින් එක හොඳ ජෙන්ට්ලි කරගෙන ක්ලියර්නස් කරගන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි ඇක්නි තත්ත්ව පාලනය කරගන්න මේ ෆේස් වොෂ් එකෙන් අපිට පුළුවන්. ඉතින් මේකේ අතුලතලා තියෙන දේවල් විදිහට ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට කතා කරොත් කියන්න පුළුවන් රෝස්මෙරි ලීෆ් එසෙන්ෂල් ඔයිල්, ඒ වගේම හයිඩ්‍රොටොනික් ඇසිඩ්, නයිසිනමයිඩ් වගේ ගොඩාක් ඉන්ග්‍රීඩියන්ට්ස් මේක අඩංගු වෙලා තියෙනවා. ඉතින් වාගේ ස්කින් එකට ගන්න බ්‍රයිට් කරගන්න වගේම ඔයාලට තියෙන පිම්පල් තත්ත්ව මගහරවා ගන්න හොඳම ෆේස් වොෂ් එකක් තමයි ඉතින් මේ නයඩම් කියන ෆේස් වොෂ් එක. එහෙනම් ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේක යූස් කරලා බලන්න කියලා මතක් කරනවා. ඉතින් මගේ ෆේස් එක මේ වගේ තත්ත්වයක ඉඳලා මේ තත්ත්වයට මට අල්ලගන්න පුළුවන් නේ. මෙන්න මේ ෆේස් වොෂ් එක හින්දා කියලා ඔයගොල්ලෝ හැමෝටම මම මතක් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆේස් වොෂ් එක දවසට 3 පාරක් යූස් කරන්න. උදේටයි දවල්ටයි රාත්‍රියයි වශයෙන් දවසට 3 පාරක් මේක යූස් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් මේකට හොඳට ෆේස් වොෂ් ටිකක් අරගෙන ඔයාගේ ෆේස් එකේ සර්කියුලර් මොෂන් එකට හොඳට ඇප්ලයි කරලා වෙනදි 5ක් වගේ තේන දීලා හොඳට ෆේස් එක වොෂ් කරන්න. ඉතින් ඔයාලට මේ වගේ විදිහට යූස් කරලා දවස් 3ක් යද්දී අනිවාර්යයෙන්ම පැහැදිලි රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අද මම ඔයාලට ෂෙයා කරගත්තේ අපි හැමෝටම වතයක් වෙලා තියෙන මෙන්න මේ පිම්පල් වලට ස්ථිර විසඳුමක් ලබා දෙන මෙන්න මේ මැජික් එකක් වගේ ෆේස් වොෂ් එක ගැන. එහෙනම් ඉතින් ඔයාලා පිම්පල් වලට මොන දීලා තියෙන කෙනෙක් නම් පිම්පල් නිසා වද වෙන කෙනෙක් නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේක අරගෙන යූස් කරලා බලලා රිසල්ට් එක මාත් එක්ක ෂෙයා කරගන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. එහෙනම් අපෝ ඉක්මනට අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා.